ඒතර හැමතෙම දැන් සමාජ කතා බහට ලක් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය පාලනය කරන්න ජනාධිපති මාධ්‍ය කොමිසමක් පත් කරනවා. මෙහෙම පත් කරන්නේ ආණ්ඩුවේ තියෙන වැරදි එළියට එන එක වළක්ව ගන්න ආණ්ඩුව ගහපු ගැටයක් කියලා තමයි මේක කියන්නේ. එහෙම කිසි දෙයක් නැහැ. ওই බිල්ල මමන එකනේ කරන්නේ. ওই જાති බිල්ල මේ පහුගිය දවස්වල විරුද්ධවාදී විරුද්ධ පක්ෂවල කණ්ඩායම් අමතු කරා. දැන් මේ අපි මේ බලයට එනකොට මතු කරපුවා නිකන් ගන්නකො. අපි ආවොත් ලේ විලක් වෙයි කිව්වා ඈ ආස්සස්ම කැපෙයි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල දාලා යයි කිව්වා වාහන පවර ගනී කිව්වා ආයි දානෙවත් නැති වෙයි කිව්වා පෙරහැර කරන්න වෙන්නේ නැහැ කිව්වා. ඒ જાතිය තවත් බොරුවක්. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒතර ඔය කියන කොමිෂන් සභාව හරහා පාලනයක් සිද්ධ වෙන්නේ නැද්ද? නෑ. දැන් පහුගිය දවස්වල අපි දන්නවා සමාජ මාධ්‍ය මර්ධනය කිරීම 50ක් ගෙනාවා. ඒ 50ත් අනුමත වෙලා තියෙන්නේ. නමුත් අපි ඒවා ක්‍රියාවට නැගුවේ නෑ. නමුත් යම් මේවා නියාමනය කිරීම සඳහා පාලනයක් කිරීම සඳහා අවශ්‍යයි. ලෝකේ හැම රටකම මේ වගේ පාලනයක් තියෙනවානේ. ඉතින් මර්ධනයක් නෙවෙයි. යම් පාලනය කිරීම මොන ශේෂ්ත්‍රවලත් අවශ්‍යයි. ඉතින් අපි හිතනවා මාධ්‍යයටත් ඒක අපි සාකච්ඡා කරලා අදාළ ශේෂ්ත්‍රත් එක්ක ජනතාවත් එක්ක සාකච්ඡා කරලා විවෘතව යමක් කරන්න ඉදිරිය කරන්න ඕනේ. නැත්නම් කරගෙන යන්න බෑනේ. ඒක මර්ධනයක් වෙන්නේ කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. ඉතින් මාධ්‍ය වරදක් කරලා තියෙනවා නම් දැන් තියෙන නීති ප්‍රමාණවත් මදිද? ඔය දැන් මේමනේ දැන් අලුත් සමාජ මාධ්‍ය කියන එක දැන් පරණ නීතිත් එක්ක ගත්තොත් සමාජ මාධ්‍ය අලුතෙන් ඇවිල්ලා ටිකක් ප්‍රවර්ධනය වෙන එකක්. ඒවට යම් නියාමන අවශ්‍යයි. නියාමන අවශ්‍යයි. නියාමන කටයුතු සඳහා ඉතින් ලෝකෙත් රටවල් වැඩියක් වෙලා තියෙනවා. අපිට වඩා සමහර රටවල් සමාජ මාධ්‍ය බොහොම වාරණය කරලා තියෙනවා. රටෙන් පිට දේවල් කරන්න බෑ. ඉතින් අපි ඒ කිසිම සාකච්ඡාවක් ඒ සඳහා නැහැ. නමුත් යම් නියාමනයන් කිරීම සඳහා ඉදිරියේදී රජයන් හැටියට අපි හිටියත් කවුරු හිටියත් කටයුතු කරන්න ඕන. නමුත් ඉතිහාසය අපි දන්නවා මාධ්‍ය මර්ධනය කරපු ආකාරය. මාධ්‍ය මර්ධනය කරන්න කැමති අපි සූදානම්ක් නැහැ. මාධ්‍යෙන් කරන විවේචන සාධාරණ විවේචන අපි බාර ගන්න ඕනේ. ඒ වගේම අපි සමහර වැරදි නිවැරදි කර ගන්න ඕනේ. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සූදානම්.